සමහර අයට අලුවා හදන්න ගියාම ගොඩාක් වෙලාවට පදම වැරදෙනවා. අලුවා ගල් වෙනවා, කපා ගන්න බැහැ. අපි අද බලමු රසට මෙලෙකට අපි අලුවා එකක් මේ අවුරුද්දේ හදාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ප්‍රමාණවල් එක්ක. මම මෙතන අරන් තියෙනවා රුලන්. රුලන් ග්‍රෑම් 220ක් අරන් තියෙනවා. ඇත්තටම අපිට අවශ්‍ය ග්‍රෑම් 200යි. මම ග්‍රෑම් 20ක් වැඩිපුර අරන් තියෙනවා. මේ තියෙන්නේ සුදු තල. මම සුදු තල ඇට ග්‍රෑම් 150ක් අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ සීනි. සීනි ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඔයගලන්ට සුදු සීනි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ වැනිලා ටිකක් අවශ්‍යයි. මම මේකට අරන් තියෙන්නේ පොඩි ටින්කිරි ටින් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා රට කජු ග්‍රෑම් 150ක් විතර. ඔයගලන්ට රට කජු හරි පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ බටර් ග්‍රෑම් 25ක් අවශ්‍යයි. මෙන්න මේ ද්‍රව්‍ය ටික තමයි අපිට මේ අලුවා එක හදන්න අවශ්‍ය වෙන්නේ. අපි ඉස්සෙල්ලාම භාජනයක් ලිපේ තියලා බටර් චුට්ටක් අර ග්‍රෑම් 25න් චුට්ටක් මේකට දාගෙන ඉස්සෙල්ලාම අපි රට කජු ටික බෙද ගන්නවා. රට කජු වල අමු ගතිය යනකම් බෙදගත්තම ඇති. ගොඩාක් බ්‍රවුන් පාට වෙනකම් රට කජු එක බෙද ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රට කජු ටික බැදුනට පස්සේ ඒක මෙතනින් අයින් කරගෙන අපි තල ඇට ටික බෙද ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. මෙතන අපි තල ඇට ග්‍රෑම් 150ක් අරගෙන තියෙනවා. තල ටික මෙන්න මේ ගානට විතර බැදුනම හොඳටම ඇති. මෙන්න මේ ගානට වගේ බැදුනම හොඳටම ඇති තල ඇට ටික. අපි ඒකත් මේ භාජනයෙන් ඉවත් කරගෙන ඊළඟට රුලන් ටික බෙදගමු. රුලන් ටිකත් බදිනකොට ගොඩාක් බ්‍රවුන් පාට වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ අමු ගතිය චුට්ටක් යනකම් බැදගත්තම හොඳටම ඇති. අපිට අල්ලලා බැලුවම හොඳට තේරෙනවා ඒක බැදිලා කියලා. දැන් ඔක්කොම බැදගෙන ඉවරයි. දැන් අපි මේ භාජනයේටම අර පොඩි ටින්කිරි ටින් එක කඩාගෙන මෙන්න මේ විදියට දාගන්නවා. හොඳට මතක තියාගන්න ගින්දර ස්ලෝ හීට් එකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ ටින් එකටම වතුර කෝප භාගයක් විතර දාලා ඒකත් හොඳට කලවම් කරගෙන ටින්කිරි එකට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේකට සීනි ග්‍රෑම් 100ක් එකතු කර ගන්නවා. ඔයගලන්ට සීනි වැඩි කියලා හිතෙනවා නම් ග්‍රෑම් 75ක් විතර පාවිච්චි කරාට කමක් නැහැ. ඊට පස්සේ මම මේකට වැනිලා ටිකකුත් එකතු කර ගන්නවා. වැනිලා මේස් හැඳි දෙකක් විතර මේකට එකතු කර ගන්න. ඊට පස්සේ මම ලුණු චුට්ටකුත් මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන උතුරව ගන්න තමයි තියෙන්නේ.
මේක උතුරලා හරි පදම මම ඔයගලන්ට පෙන්වන්නම්. ඉතුරු කලමනා ටික එකතු කරගන්න ඕන. මෙන්න මේ විදිහට අර කිරි ටොෆි හැදෙනවා වගේ කිරි එක හොඳට උතුරලා බලන්න අර වටේ බුබුලු බුබුලු දානකොට මේකට ඉතුරු බටර් ටික එකතු කර ගන්නවා. ඒ කියන්නේ ග්‍රෑම් 20ක් විතර ඉතුරු වෙලා තියෙනවනේ. ඒ බටර් ටිකත් අපි මෙහෙම එකතු කරගෙන මේක හොඳට කලවම් කර ගන්නවා. දැන් අපි මේකට කජු ටික එකතු කර ගන්නවා. රට කජු ටික. රට කජු ටිකක් දාලා මේක හොඳට කලවම් කරගෙන ඊට පස්සේ අපි මේකට තල ඇට ටික එකතු කර ගන්නවා. තල ඇටත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට රුලන් ටික එකතු කර ගන්නවා. මෙතන අපම රුලන් ග්‍රෑම් 20ක් විතර ඉතුරු කරගෙන රුලන් ග්‍රෑම් 200ක් වගේ තමයි මේකට එකතු කරගන්නේ. මං ඉතුරු ග්‍රෑම් 20 තියා ගන්නවා. ඊට පස්සේ මේක හොඳට මද ගින්නේ කලවම් කරගන්න. මේක බාන්න ඕන පදම අපිට හොඳට අතට දැනෙනවා. එක බෝලයකට වගේ මේ මිශ්‍රණය ආවම අපිට මේක බා ගන්න පුළුවන්. මේක ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ. කිරි ටොෆි එක වගේ මේක ඉක්මනට ගල් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ පදමට ආවම අපි මේ වගේ ට්‍රේ එකක් මම ලෑස්ති කරගෙන තියෙනවා හොඳට බටර් ගාලා. මේක ඇවිල්ලා අර ක්‍රිස්මස් කේක් කපන කටර් එකක්. මම අර ඉතුරු කරගත්ත රුලන් ටිකෙන් ටිකක් මේ භාජනයේ යටට මෙහෙම විසිරුවා හරිනවා. ඊට පස්සේ තමයි මම අර මිශ්‍රණය තුනී කරගන්නේ. කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක ඉක්මනට ගල් වෙන්නේ නැති හින්දා අපිට ලේසියෙම මේක තුනී කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය ඔයගොල්ලෝ නන් ස්ටික් භාජනයක හදනවා නම් ඇත්තටම පහසුයි. මොකද එතකොට අපතේ යන්නේ නැහැ. මොකද භාජනය ඇලවෙන්නේ නැති හින්දා අපිට ඔක්කොම ටික වඩන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට තුනී කරගන්න. ඔයගලන්ට මේ වගේ ට්‍රේ එකක්ම අවශ්‍ය නැහැ. ඔයගලන්ට කෙසෙල් කොලයක බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි තවරලා මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. මං අර එකම විදිහට යුනිෆෝම් එක වගේ කෑල් ටික කපා ගන්න ලේසි වෙන්න තමයි මම මේ ට්‍රේ එක පාවිච්චි කරන්නේ. මම මේ ට්‍රේ එකේ කටර් එකෙත් බටර් ගාලා තියෙන්නේ. එතකොට කපා ගන්නකොට ඒ කටර් එකේ වුණත් මේ මිශ්‍රණය ඇලවෙන්නේ නැහැ. ඊට පස්සේ මම අර ඉතුරු කරගත්ත අනිත් රුලන් ටිකත් මෙහෙම උඩින් මම ඉහ ගන්නවා. මේක පෑ භාගයක් විතර තිබ්බම හොඳටම සෙට් වෙනවා. ඊට පස්සේ ඉතින් කෑලි කපලා පාවිච්චියට ගන්න තමයි තියෙන්නේ. මේ අලුව එක හරි ලේසි හදාගන්න. මේ ස්ටෙප් බයි ස්ටෙප් මම කියලා දුන්න විදිහටම ඔයගොල්ලෝ ඒ ටික අනුගමනය කරොත් ඇත්තටම මේ අලුව එක මේ අවුරුද්දේ රසයට හදාගන්න පුළුවන් හරිම පහසුවෙන්. කිසිම ස්ට්‍රෙස් එකක් කිසිම හැසල් එකක් නැතුව මේ අලුව එක ඔයගලන්ට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇල්වෙන්ඩ් ඉස්සෙල්ලා මම මේ කටර් එක තියාගෙන ඒකේ මාක් එකත් හදාගෙන තමයි මේ අලුව එක ඇල්වෙන්න තියාගත්තේ. මෙන්න මේ විදිහට බලන්න හරිම ලස්සනට එකම යුනිෆෝම් එකක් වගේ මේ ටික ලස්සනට අපිට කපා ගන්න පුළුවන්. අල්ලලා බලපුවම හොඳට තේරෙනවා මේක හයි වෙලාද කියලා. උඩින් නිකන් හයි ගතියට තිබ්බට ඇතුලේ හරිම සොෆ්ට්. ඔන්න ඉතින් මගේ අලුවා ටික හොඳට සෙට් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි කපා ගන්නවා. මේ බලන්න ඒක හරිම ලස්සනට කපලා තියෙනවා. ඉතින් මෙදා අවුරුද්දෙත් ඔයගලන්ට පුළුවන් මේ විදිහට අලුවා ටිකක් හදාගන්න. එක එක්කෙනා එක එක විදිහට අලුවා හදනවා. මගෙත් විවිධ විදිහට හදන අලුවා රෙසිපීස් තියෙනවා. මම ඒ ටිකත් ඔයගලන් එක්ක ලෙෂරි ෂෙයා කරගන්නම්. ඉතින් මම හිතනවා මෙදා අවුරුද්දට ඔයගොල්ලෝ මේ රෙසිපි එක මගේ try කරයි කියලා.
අනේ ඔයගොල්ලෝ try කරා නම් මටත් කමෙන්ට් එකක් දාලා කියන්න ඒක කොහොමද ආවේ රසට ආවද පහසුවෙන් හදාගත්තද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ රුලං තල අලුව එක තියෙන්නේ. එහෙනම් අපි තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. සුබ දවසක්.